අපි රැඳී සිටින්නේ මේගමුව තිඹිරිගස්කටුව ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ. ලංකාවේ 15 නමකට භික්ෂුන් වහන්සේලා එක විට වැඩම කොට සිටිය හැකි එකම ධර්මාසනය සහ පිරිත් මණ්ඩපය මෙයයි. ජේ චාල්ස් සිල්වා යම් මහත්මයෙක් විසින් ධන පරිත්‍යාග කොට නිර්මාණකරුවා කවුරුදයි හොයාගෙන නැහැ. රත්නායක දැන් මේ ඇති විශේෂතාවය රසක් තියෙනවා. එක ඇණයක්වත් නැහැ. ඔව්. ඒ වගේම අවුරුදු 100ක් පැවතිලා. කිසිම දෙයක් වෙලත් නැහැ. වෙලත් නැහැ. කිසිම දෙයක් වෙලත් නැහැ. ඒ වගේම මේ කැටයම් කොහොමද රැඳෙවි කියන එක ප්‍රශ්නේ තියෙනවා. භික්ෂුන් වහන්සේලා 15 නමකට එකවර වැඩම කොට සිටිය හැකි විටක ධර්මාසනයක් විටක පිරිත් මණ්ඩපයක් වූ ලංකාවේ පැරණිතම ධර්මාසනය යාබදවයි අපරජ. දැවේ පිළිබඳව සඳහනක් නායක හමුදුන්නේ කොහෙවත් තියෙනවද? දැවේ පිළිබඳ නිශ්චිත සාක්ෂියක් නැහැ. කාරුණික වී පවසන්න මේ පැමිණෙන සෑම සියලු කෙනෙකුට විවෘත කොට දෙන්න පුළුවන් ද බැලීමට. ඕනෑම දේවල් අපට ඕන කෙනෙකුට බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ආගම් ભેදේ, ජාති ભેදයකින් හැම මිනිසෙකුටම මේ වගේ වටිනා නිර්මාණයක් අපිට දකින්න අපි ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා අපිට. නිගම නිවුස් නිගම ටීවී අප සමග රැඳී සිටින ඔබ දැක ඇති ඔබ හඳුනන ඔබ ආගිය තැනක ධර්මාසනයක් හෝ ධම්සභා මණ්ඩපයක් තිබෙනවා නම් පහතින් අපට තොරතුරු දක්වන්න. ඒ පිළිබඳවත් අපි විමසා බලා තොරතුරු රටට කියන්නට සූදානම්. අපේ ලංකාවේ වෙල කලාකරු වගේ තිබෙන අති සූක්ෂම විදියට කැටයම් නිර්මාණ කරන කැටයම් ධර්මාසනත් අපේ විහාරත් අපේ සතුව තිබෙන එක නිශ්චිත වශයෙන්ම සැකහැර කිව්ව හැකි. හරියට මේ වසරට අවුරුදු 100 සපුරා තිබෙනවා. අපි ධර්මාසනයේ විවිධ කැටයම් ගැන බලමු. අපි රැඳී සිටින්නේ මේගමුව තිඹිරිගස්කටුව ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ. මේගමුව ප්‍රදේශයේ අතිශය පැරණි බෞද්ධ විහාරස්ථාන 7ක් පිහිටා තිබෙනවා. පැරණි බෞද්ධ විහාරස්ථාන 7 අතරින් ඉපැරණිතම විහාරස්ථානයේ ලෙස සැලකිය හැක්කේ තිඹිරිගස්කටුව ශ්‍රී සුගතාරාම පුරාණ විහාරයයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලද ධර්ම සභා මණ්ඩපය තුල හරිම මධ්‍ය ලක්ෂයේ පිහිටුවා තිබෙනවා ධර්මාසනය සහ පිරිත් මණ්ඩපය. මේක දෑතීම නිර්මාණය කරව කැටයම් තමයි මෙතන තියෙන්නේ. මොකද දැන් අපි දන්නවා දැන් වර්තමාන කාලෙදී අජාන්තර සූත්‍ර ප්‍රයෝග තමයි කැටයම් නිර්මාණය කරලා. හැබැයි මේක විශේෂත්වයක් තියෙනවා. මේක තමන්ගේ දෑතින්ම නිර්මාණ කරව දෙයක්. ඒ වගේම අපට කිසිම වඩුවෙකුට කිසිම නිර්මාණකරුවෙකුට සොයාගන්න බැරි වෙලා තියෙන අතර සොයාගන්න බැරි මේකේ රඳවලා තියෙන්නේ කොහෙද ඇන තියෙන්නේ කොහෙද කියලා. ඒ වගේම නායක හමුදුරනේ මේ විශාල කාලයක් මේ එකක් නිර්මාණය කරන්න විශාල කාලයක් ගත වෙන්නේ නැති නේද? දෑතින්ම තමන්ගේ දෑතින්ම නිර්මාණය කරලා කපන්න ඕනේ කෙනෙක්. සම්පාක් 10ක්වත් යන්නේ තමයි. ඒක නිර්මාණ තියෙන බෙදන කැටයම් ගොඩක් තියෙනවා. සමහර විට ස්වාමීන් වහන්සේ නිර්මාණකරුවන් කීප දෙනෙක් ඉන්නත් ඇති මේකට. එක්කෙනෙක්ගේ නායකත්වයේ තුල කීප දෙනෙක් එකතු වෙලා කරපු සාමූහික වැඩක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් මේක. කිසිම යන්ත්‍ර සූත්‍රයක් නැතුව. ඒ වගේ තාක්ෂණික ඉතර තිබෙන හැමදාම ඒ වෙලෙදි දිනු තාක්ෂණයක් තිබිලා තියෙනවා. මෙම ධම්සභා මණ්ඩපයේ ඉදිකල දැවේ පිළිබඳව සඳහනක් නායක හමුදුන්නේ කොහෙවත් තියෙනවද? දැවේ පිළිබඳ නිශ්චිත සාක්ෂියක් නැහැ. හොඳයි. මේ තමයි නමුත් මිල අධික කල්පවතින දැවයක් බව නම් පහරුයි. ඉතින් ලංකාවේ කිසිම මේකේ කිසිම හානියක් අපවෙන්නේ නැහැ. කිසිම හානියක් වෙන පාටකුත් නැහැ. නැහැ. මේ ස්ථානයේ ඉතින් අවුරුදු 100ක් වැඩම කොට තිබෙනවනේ මේක. ඉතින් විටක ධර්මාසනයක් වූ විටක ධම්සභා මණ්ඩපයක් බව පිරිත් සභා මණ්ඩපයක් වූ ලංකාවේ මිල අධිකතම ඒ වගේම එකම ප්‍රථම ධර්මාසනය කියලා අපිට නම් කරන්න පුළුවන්කමක් තියෙනවා. ලංකාවේ 15 නමකට භික්ෂුන් වහන්සේලා එක විට වැඩම කොට සිටිය හැකි එකම ධර්මාසනය සහ පිරිත් මණ්ඩපය මෙයයි. ගෞරවනීය නාහිමිපාණන් වහන්සේ ලැබී තිබෙන තොරතුරු මත සනාථ කළ හැකි තොරතුරු මත මේ ඉදිකර තිබෙන්නේ කවර කාලයකද ඉතිහාසය? මේ වර්ෂයට අවුරුදු 100ක් වෙන ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ අපි රැඳී සිටින මේ බුද්ධ වර්ෂය රත්නායක 2573. ඒ සඳහන් කරන්න තිබෙනවා 2473. ජේ චාර්ල්ස් සිල්වා කරවා තිබෙනවා. නිර්මාණකරුවා කවුදයි තාම පැහැදිලි නැහැ. ඉතින් හොඳයි. නාහිමිපාණන් වහන්සේ මේ පිළිබඳව සඳහන් කළොත් අපි දන්නවා ලංකාවේ තියෙන එකම පැරණිතම ධර්ම දේශනා කරන්න වගේම පිරිත් දේශනා කරන්න හැකි එකම ධර්මාසනය තමයි අපේ පන්සලේ තියෙන්නේ. අවුරුදු 100ක් ගත වෙනවා.
මේක විශේෂ තියෙනවා මේක අපිට හොයාගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ වගේම සාත්ම අපේ ලංකාවේ හෙළ කලාකරු වගේ තිබෙන අති සූක්ෂම විදියට කැටයන් නිර්මාණ කරන කැටයන් ධර්මාසනත් අපේ විහාරස්ථාන අපේ සතුව තිබෙන එක ඉතාත්ම පැරණි පුරාවත් වගේ අපි විහාරස්ථාන තුළ කලගනවා. රත්නායක දැන් මේ ඇති විශේෂතාවය රසක් තියෙනවා. එක ඇණයක්වත් නැහැ. ඔව්. ඒ වගේම අවුරුදු 100ක් පැවතිලා. කිසිම දෙයක් වෙලත් නැහැ. වෙලත් නැහැ. කිසිම දෙයක් වෙලත් නැහැ. ඒ වගේ මේ කැටයම් කොහොමද රැඳෙවි කියන එක ප්‍රශ්නේ තියෙනවා. ජේ චාල්ස් සිල්වා යම් මහත්මයෙකු විසින් ධන පරිත්‍යාග කොට නිර්මාණකරුවා කවුරුදයි හොයාගෙන නැහැ. නිශ්චිත වශයෙන්ම සැකහැර කිව්ව හැකි හරියට මේ වසරට අවුරුදු 100 සපුරා තිබෙනවා. අපි ධර්මාසනයේ විවිධ කැටයම් ගැන බලමු නේද? ඒකී විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති නාහිම්පාණන් වහන්සේ පූජ්‍ය කෝන්පොළ සුගත විමලතිස්ස නාහිම්පාණන් වහන්සේ නිගම්මුඩියුස් නිගම් ටීවී රත්නායක සහ මම රැඳී සිටින පරිසරයේ මේ වැඩම කොට සිටින්නේ. ගෞරවනීය නාහිම්පාණන් වහන්සේට පසුපසින් ඔබ දකිනවා ලංකාවේ ඉපරිණිතම ධර්මාසනය සහ විටක එය පිරිත් මණ්ඩපයක් බවට පරිවර්තනය වෙනවා. අපි රැඳී සිටින්නේ මේගමුව තිඹිරිගස්කටුව ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ